හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න හිතුවේ brand new TV screen ගැන. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේදී ඔයාලට brand new බජාජ් ත්‍රිවිල් ගැන සරලව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට එකම වීඩියෝ එකකින් ත්‍රිවිල් දෙක ගැනම අදහසක් ගන්න පුළුවන්. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් අපි මුලින්ම brand new TV screen ගැන කතා කරලා ඉමු. මේක තමයි යාළුවනේ TV ත්‍රිවිල් එකට එන ඩෑෂ්බෝඩ් එක. ඩෑෂ්බෝඩ් එකේ දකුණු පැත්තට චෝක් නොබ් එක ඇවිත් තියෙනවා. ෆෝන් චාර්ජර් සොකට් එකක් ඇවිත් තියෙනවා. ලොක් කරන්න පුළුවන් කැබින් දෙකක් තියෙනවා. TV ත්‍රිවිල් එකට එන ෆුවල් මීටර් එක වෙනම තමයි ඇවිල්ලා තියෙන්නේ. TV ත්‍රිවිල් එකට එන ඉන්ඩිකේටර් ලයිට් පැනල් එක ඔයාලට මේ පැත්තේ වෙනම බලා ගන්න පුළුවන්. එන්ජින් ඔයිල් මට්ටම අඩු වීමේ ඉන්ඩිකේටර් එක, නිව්ට්‍රල් ඉන්ඩිකේටර් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩිකේටර් පැනල් එකේ සිග්නල් ලයිට්, හෙඩ් ලයිට්, ඒ වගේම පෙට්‍රල් මට්ටම අඩු වීමේ ඉන්ඩිකේටර් එක තියෙනවා. හැන්ඩල් එකේ මැද TV ත්‍රිවිල් එකට එන ස්පීඩ් මීටර් එක, ඒ වගේම ඔඩෝමීටර් එක බලා ගන්න පුළුවන්. හැසඩ් ලයිට් ස්විච් එක තියෙනවා. ඒ කියන්නේ සිග්නල් ලයිට් හතරම එකවර ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්විච් එක. ඩෑෂ්බෝඩ් එකේ වම් පැත්තේ සෙල්ෆ් ස්ටාර්ට් ස්විච් එක ඇවිත් තියෙනවා. වයිපර් මෝටර් ස්විච් එක ඇවිත් තියෙනවා. ඒ වගේම හෙඩ්ලයිට් ස්විච් එක ඇවිත් තියෙනවා. මේක තමයි යාළුවනේ TVS ත්‍රිවිල් එකට එන MP3 ප්ලේයර් එක. ඒ වගේම පෙන් ඩ්‍රයිව් ගහන්න පුළුවන්, AUX කේබල් එකක් ගහන්න පුළුවන්, Bluetooth කනෙක්ට් තියෙනවා, රේඩියෝ එක තියෙනවා. ඒ වගේම යාළුවනේ නිව්ට්‍රල් එකයි රිවර්ස් එකයි අතරට A කියලා එකක් ඇවිත් තියෙනවා. එකෙන් අදහස් කරන්නේ යාළුවට පළවෙනි ගියර් එකේ ඉඳලා නිව්ට්‍රල් එක කරන්න යන අවස්ථාවේදී රිවර්ස් එකට වැටෙන්න පුළුවන් නිසා කෙලින්ම ඔයාලට රිවර්ස් එකට යන්න බෑ. ඒ කියන අවස්ථාවට දාලා තමයි රිවර්ස් එකට දාන්න තියෙන්නේ. යාළුවනේ මේ ඒ කියන එක අනතුරු ඇඟවීමේ ස්ථානයක් විදිහට තමයි යොදාගෙන තියෙන්නේ. ඒකෙදි ඔයාලගෙත් වාහනේත් ආරක්ෂාව වෙනුවෙන් ඒක යොදාගෙන තියෙනවා. හැන්ඩල් එකේ දකුණු පැත්තේ හෙඩ්ලයිට් හයි ලෝ ස්විච් එක ඇවිත් තියෙනවා. ඒ වගේම හෝන් ස්විච් එක ඇවිත් තියෙනවා. සිග්නල් ලයිට් ස්විච් එක ඇවිත් තියෙනවා. ස්පෙයා වීල් එක තියෙනවා. මේක තමයි යාළුවනේ TVS ත්‍රිවිල් එකට එන එන්ජින් එක. කාබලේටර් සහිත එන්ජින් එකක් තමයි ඇවිත් තියෙන්නේ. ඊළඟට මේක එන්ජින් කැපැසිටි එක ගැන කතා කරොත් 200cc තමයි ඇවිත් තියෙන්නේ. බ්‍රෑන්ඩ් නිව් TVS ත්‍රිවිල් එකක් ගන්න හිතන් ඉන්න ඔයාලට රුපියල් 1,17,000ක මුදලකට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම රතු, නිල්, කොළ, කළු පාට වලින් ලබා ගන්න පුළුවන්. ලීටරයට කිලෝමීටර් 28-32ක් අතර දුරක් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැන්ඩල් එකේ මැද පෝන් රඳවැණි ඇවිත් තියෙනවා. ඔයාලට මේ පැත්තේ මීටර් පැනල් එක බලා ගන්න පුළුවන්. මීටර් පැනල් එක සම්පූර්ණයෙන්ම ඔක්කොම එකට ඇවිත් තියෙනවා. ඔඩෝමීටරය, ස්පීඩ් මීටරය, බැටරි චාර්ජ් ඉන්ඩිකේටර් ලයිට් එක තියෙනවා. චෙක් එන්ජින් ඉන්ඩිකේටර් ලයිට් එක, බ්‍රේක් ඔයිල් මට්ටම අඩු වීමේ ඉන්ඩිකේටර් ලයිට් එක, RPM ඉන්ඩිකේටර් ලයිට් එක, නිව්ට්‍රල් ඉන්ඩිකේටර් ලයිට් එක, ඒ වගේම පෙට්‍රල් මට්ටම අඩු වීමේ ඉන්ඩිකේටර් ලයිට් තියෙනවා. MP3 ප්ලේයර් එක ඇවිත් තියෙනවා. ඒ වගේම මේකට එන රිමෝට් එක ඇවිත් තියෙනවා.
ඔයාලට පෙන් ඩ්‍රයිව් ගහන්න පුළුවන්, SD කාඩ් එකක් ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම රේඩියෝ එක තියෙනවා. AUX කේබල් එකක් ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. Bluetooth කනෙක්ට් කරන්න බෑ. ඩෑෂ්බෝඩ් එක දෙපැත්තේ ස්පීකර් දෙකක් ඇවිත් තියෙනවා. මේක තමයි යාළුවනේ MP3 ප්ලේයර් එකට යන ප්‍රධාන ස්විච් එක. සැටලයිට් ස්විච් එක තියෙනවා. ඒ කියන්නේ සිග්නල් ලයිට් හතරම එකවර ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්විච් එක. ෆෝන් චාර්ජර් සොකට් එකක් ඇවිත් තියෙනවා. කරන්න පුළුවන් කැබින් එකක් ඇවිත් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ ඕපන් කැබින් එකක් ඇවිත් තියෙනවා. මේක තමයි යාළුවනේ බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකට එන එන්ජින් එක. ඉන්ජෙක්ටර් සහිත එන්ජිමක් තමයි ඇවිත් තියෙන්නේ. මේක එන්ජින් කැපැසිටි එක 236 cc. බජාජ් බ්‍රෑන්ඩ් නිව් 3 wheel එකක් ගන්න හිතන් ඉන්න ඔයාලට රුපියල් 19,95,000ක මුදලකට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම රතු නිල් කොළ පාට වලින් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලීටර් එකකට කිලෝමීටර් 35ත් 40ත් අතර වගේ දුරක් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.